සෝෂල් මීඩියාවලට ඇඩිට් වෙච්ච කෙනෙක් නම් එහෙම නැත්නම් ඩූම් ස්ක්‍රෝලින් කරන ඇඩිට් වෙච්ච කෙනෙක් නම් ඔයා දන්නේම නැතුව ඔයා දැනටමත් ඔයාගේ බ්‍රේන් එකට සෑහෙන ලොකු ඩැමේජ් එකක් කරගන්නවා. සයන්ටිස්ට්ලා හොයාගෙන තියෙනවා ඔයාගේ බ්‍රේන් එකට නිතරම තප්පර කිහිපයකට සැරයක් අලුත් සිමියුලේෂන් එකක් දුන්නොත් ඔයාගේ ඩීප් ෆෝකස් කියන ඇබිලිටි එක ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයා හැමතිස්සෙම ෂෝට් ෆෝම් කන්ටෙන්ට් කන්සියුම් කරන එකෙන් මෙන්න මේ දේ. ඒ විතරක් නෙමෙයි ඔයා කරන හැම ස්ක්‍රෝල් එකක්ම එහෙම නැත්නම් හැම නොටිෆිකේෂන් එකක්ම ඔයාගේ ඇටෙන්ෂන් එක ට්‍රේන් කරන්නේ තවත් ඩිස්ට්‍රැක්ෂන්ස් වලට. මෙතන තවත් ලොකු ඩේන්ජර්ස් දෙයක් වෙනවා. ඔයා ස්ක්‍රෝල් කරන හැම වෙලේම ඔයා කන්ටෙන්ට් කන්සියුම් කරනවා විතරක් නෙමෙයි රිපීටඩ් එක්ස්පෝෂර් කියන එක නිසා ඔයාගේ එක්ස්පෙක්ටේෂන්ස් ටිකෙන් ටික චේන්ජ් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ normal life එක boring වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මොකක් හරි වැඩක් කරන්න ගත්තට පස්සේ ඔයාට ෆෝන් එක නැතුවම බැරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට hard work කරන එක සෑහෙන අමාරු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් දේවල් මේ social media addiction එකෙන් අපිට වෙන්න පුළුවන්. අතරම ඔයාට මතකද ඔයා අද දවසේ කොච්චර වෙලාවක් ෆෝන් එක use කරාද කියලා? පැය භාගයක්, පැයක්, පැය දෙකක්, පැය තුනක්. ගොඩක් අයට ඇත්තට මේක මතක නැහැ. මොකද ස්ක්‍රෝලින් කරන වෙලාවට අපි හිතනවා අපි ටයිම් එක ස්පෙන්ඩ් කරනවා කියලා. බට් ටයිම් එක තමයි මෙතනදී අපිව ස්පෙන්ඩ් කරලා තියෙන්නේ. හිතලා බලන්න දවසකට පැය 4ක් ස්ක්‍රෝල් කරන කෙනෙක් අවුරුද්දකට දවස් 60කටත් වැඩියෙන් ස්ක්‍රීන් එකක් දිහා බලලා ටයිම් එක ස්පෙන්ඩ් කරලා තියෙනවා. ගොඩක් වෙලාවට එයා බලලා තියෙන වෙන මිනිස්සුන්ගේ ජීවිත වෙන්න පුළුවන්. වෙන මිනිස්සුන්ගේ සක්සස් එකක්, වෙන මිනිස්සුන්ගේ බිස්නස් එකක්, වෙන මිනිස්සුන්ගේ වැකේෂන්ස් ඕ වගේ දේවල් බලලා අන්තිමට තමන්ගේ ලයිෆ් එක බිල්ඩ් කරගන්න තිබුණු වෙලාවෙන් ලොකු කොටසක් එයාට නැති වෙනවා. So I'm not telling you guys to delete social media or ඔයාගේ ෆෝන් එක පැත්තකට දාන්න. එහෙම මොකවත් මම කියන්නේ නැහැ. මොකද මම මගේ business එක completely social media through run කරන්නේ. ඉතින් මම සමහර දවස්වල පැය ගණන් social media වල time එක spend කරනවා. But ඒකේ difference එකක් තියෙනවා. මම social media use කරනවා. social media නෙමෙයි මාව use කරන්නේ. ඉතින් අන්න ඒ දේ මට click වුණේ දවසේ ඉඳන් මගේ business එකේ growth එක change වුණා. මගේ productivity එක වෙනස් වුණා. මගේ thinking pattern එක වෙනස් වුණා. මම හිතන විදිහ, මම decisions ගන්න විදිහ, ඔය වගේ ගොඩක් දේවල් change වුණා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු කොහොමද මේ social media addiction එකෙන් ගැලවෙන්නේ කියලා. Lesson number 1. Your brain is just doing this job. ඔයා lazy කෙනෙක්වත්, ඔයා discipline නැති කෙනෙක්වත් නෙමෙයි. අපේ brain එක ඉස්සරින් අපි evolve වෙලා තියෙන්නේ survive වෙන්න. ඒ නිසා ඔය notifications, social media වලට දෙන attention එක natural දෙයක්. But මේ deep focus එක maintain කරනවා කියන එක අද තියෙන environment එකේ practice කරන්න වෙන skill එකක්. ඒකයි අපේ brain එක ගොඩක් වෙලාවට immediate rewards තියෙන දේවල් වලට ඇදෙන්නේ. Notifications, entertainment, comfort ඔය වගේ දේවල් වලට. හිතලා බලන්න ඔයා අවුරුදු 10 ගානකට කලින් කැලේ ඇවිදගෙන යනවා. එකපාරටම කොලයක් හෙලවෙනවා. ඔයාගේ brain එකට එන්නේ options දෙකයි. 1 ඒක ignore කරනවා. 2 ඒ පැත්ත බලනවා. ඒක හුලඟක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සතෙක් වෙන්න පුළුවන්. ඉතින් researchersලා හිතන්නේ අලුත් දේවල් ඉක්මනින් notice කරන මිනිස්සුන්ට survival chance එක වැඩියෙන් තිබුණා කියලා. ඒකේ අදටත් අලුත් notification එකක්, අලුත් reel එකක්, අලුත් message එකක් අපේ attention එක instantly grab කරගන්න. ඉතින් දැන් ඔයාටම තේරෙන්නේ නැති මේක laziness එකක්වත් weakness එකක්වත් නෙමෙයි. ඒක ඔයාගේ brain එක හුරු වෙලා තියෙන විදිහ කියලා. ඉතින් මේක change කරගන්න ඔයාට brain එක change කරගන්න ඕනේ නෑ. මොකද ඒක කරන්න බැරි දෙයක්. හැබැයි ඔයාට brain එකේ ඉන්න environment එක replace කරන්න පුළුවන්. ඔයාට phone එකේ notifications off කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට social media block කරගන්න මොකක් හරි app block එකක් වගේ මොකක් හරි දෙයක් අරගෙන times වෙන් කරගන්න පුළුවන්. මම මේ app එකේ මේ time එක spend කරන්න කියලා. එහෙම නැත්නම් ඔයා work කරන environment එක design කරන්න පුළුවන්. Lesson number 2. Attention doesn't disappear. It gets redirected. ගොඩක් මිනිස්සු හිතනවා attention එක නැති වෙනවා කියලා. but මම ඒක ඇත්තටම විශ්වාස කරන්නේ නැහැ. attention එක කියන එක disappear වෙන දෙයක් නෙමෙයි. ගොඩක් වෙලාවට ඒක redirect වෙනවා. හිතලා බලන්න ඔයාට පැය 3ක් Netflix බලන්න පුළුවන්. හැබැයි විනාඩි 20ක් පොතක් කියවන්නේ time එක spend කරන්න බෑ. ඉතින් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ attention span එකේ. ප්‍රශ්නේ තියෙන්නේ attention එක compete කරන game එක change වෙලා. අවුරුදු 20කට කලින් book එකකට compete කරන්න තියෙන TV එකක් වගේ දෙයක්. ඒත් අද වෙනකොට book එකක් compete කරන්නේ TikTok, Instagram, YouTube Shorts, Netflix ඕ වගේ ගොඩක් දේවල් එක්ක. ඉතින් normally brain එක easiest reward එක තෝරගන්න එක අතරම පුදුමයක් වෙන දෙයක් නෙමෙයි. ඉතින් මේ social media companies එයාලගේ platforms design කරන්නේ ඔයා වැඩි වෙලාවක් එතන එයාලගේ app එකේ රඳව ගන්න. ඉතින් ඔයා මෙන්න මේ ප්‍රශ්නේ අහලා බලන්න. මට focus කරන්න බැරි ඇයි නෙමෙයි මගේ focus එක අද වැඩිපුර යන්නේ කොතනටද කියන එක. Lesson number 3. You don't see reality. You see what you repeat. මම මෙතන simple example එකක් ගන්නම්. imagine කරගන්න දෙන්නෙක් ඉන්නවා. දෙන්නම එකම city එකේ, එකම age එකේ, එකම school එකෙන් ආපු දෙන්නෙක්. එයාලට තියෙන opportunities උත් එකමයි. අවුරුද්දකට කලින් මේ දෙන්නම almost එකම තැන හිටියේ. හැබැයි එක්කෙනෙක් වෙනස් වුණා. person A හැමදාම consume කරේ business, marketing, book, entrepreneurship, එහෙම නැත්නම් podcast ඕ වගේ content. එයාට අනිත් කෙනා consume කරේ drama, gossip, politics, random reels, memes ඕ වගේ දේවල්. ඉතින් දෙන්නම දවසට පැයක් දෙකක් phone එකේ හිටියා. ඒ වගේ මේගොල්ලෝ spend කරපු time එකත් almost same but inputs වෙනස්. අවුරුද්දකට පස්සේ person A business එකක් start කරලා අලුත් skills ඉගෙනගෙන අලුත් network එකක් හදාගෙන එයාට අලුතෙන් opportunities හැදිලා but person B තාම economy එක ගැන complain කර එහෙම නැත්නම් government එක ගැන බැන luck එක ගැන හිත ඉන්නවා. ඉතින් මේ දෙන්නම දක්ෂයි, දෙන්නම hard work කරනවා, දෙන්නම එකම city එකේ, එකම school එකේ but I results වෙනස්. මොකද ඔයාගේ brain එක repeatedly දකින දේ
දේ normal කියලා accept කරන්න පටන් ගන්නවා. business content හැමදාම බැලුවොත් opportunities notice කරන එක ඔයාලට ගොඩක් easy වෙන්න පුළුවන්. fitness content හැමදාම බැලුවොත් healthy habits normal වෙනවා වගේ feel වෙන්න පුළුවන්. ඔය වගේ ඔයා බලන content එකයි මෙතන වෙනස තියෙන්නේ. ඔයාට ගැලපෙන content බලන්න ගත්තොත් ඔයාට මෙන්න මේ තියෙන issue එක ඔයාටම automatically solve කරගන්න පුළුවන්. ගොඩක් මිනිස්සු හිතන්නේ social media change කරන්නේ mood එක කියලා. but මම හිතන්නේ social media අපි reality එක practice කරන විදිහට ලොකු influence එකක් දෙනවා. මොකද ඔයා ලෝකේ දකින්නේ ලෝකේ තියෙන විදිහට විතරක් නෙමෙයි. ඔයා repeatedly consume කරන දේවල් වල lens එකක් through. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කියන්නේ ඔයාගේ social media feed එක change කරනවා කියන්නේ ඔයාගේ life එක change කරන්න ගන්න පුළුවන් first step එක වෙන්න පුළුවන්. so මම හිතනවා මේ වීඩියෝ එක helpful වෙන්න ඇති කියලා. ඒ වගේම ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ දාන්න. ඒ වගේම more interesting topics තියෙනවා නම් මොනවා හරි කතා කරන්න ඕනි comment section එකේ දාන්න. I'll see you guys in the next one. Peace out.